Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් ටික දවසකට පස්සේ මං හිතුවා අලුතෙන් vlog එකක් ගේන්න ඕන කියලා. මං ගියේ පොඩි ගමනක් ගැන. ඉතින් ගිය අවුරුද්දේ අප්‍රේල් වල අපි මේ ගමන ගියා. ඒ කියන්නේ ශ්‍රී ලංකා සන්නහ සන්නද්ධ බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ විසින් පවත්වපු සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයේ නිවේදන කටයුතු කරන්න තමයි අපි ගියේ මෝතර ආමි කැම්පේට. ඉතින් අවුරුද්දකට පස්සේ අපි ආපහු මෝතරට ආවා. ආවා කියන්නේ අපි එක්කන් යන්න ආවා. ඉතින් එහෙම එක්කන් යන්න ආවට පස්සේ අපි යනකොට අපිට උදේ කෑම ලෑස්ති කරලා තිබුණා. ඉතින් රස කෑම එකක් තමයි ලෑස්ති කරලා තිබුණේ. හැබැයි ඒ වෙලාවේ කිසිම මූඩ් එකක් තිබ්බේ නැහැ මේ බත් එක කන්න. හැබැයි ඉතින් දන්නවනේ අවුරුදු උත්සවයක් කියන්නේ හරියට මහන්සි වෙන්න ඕනි. ඉතින් ඒක නිසා අපි කොහොම හරි අමාරුවෙන් හරි දෙන්නත් එක පොඩි කයියක් දාගෙන බත් එක කෑව ටිකක්. ඉතින් ඔයගොල්ලෝ බලන ඇතේ මම මේ අපහසුයෙන් බත් එක අනන්නේ කියලා. ඒ වෙනකොට මගේ ඇඟිල්ලේ පොඩි තුවාලයක් තිබුණා. ඉතින් අනන්න බෑනේ. අනික හාල්මැස්සොත් සැරට හදලා තිබුණේ. ඉතින් ওই විදිහට බත් එක කාලා ඉවර කරලා ඉතින් යන්න කලින් ආපහු අපේ ගෑනු ළමයි චුට්ටක් මොනවාද මන්ත මොන ඊට පස්සේ අපි වෙක්කන් ගියා අවුරුදු උත්සවේ පටන් ගන්න ළඟයි කියලා අපි ඒ ග්‍රවුන්ඩ් එකට එක්කගෙන ගියා. අපිත් ඉතින් අපට වටපිටාව බලාගෙන යන ගමන් ඒ වගේම මේ තාප්පේ සීමාවට පේනවා මෝතර බීච් එක. ඉතින් මේ අවුරුද්දකට පස්සේ දකින වටපිටාව බල අපිත් හිමින් ග්‍රවුන්ඩ් එකට යනවා. ඒ යන ගමන් ඉතින් යුදා හමුදාවේ දේවල් බල තමයි ගියේ. ඊට පස්සේ ඔන්න අපි තැනට ගිහලා නිවේදන කටයුතු කරන්න සූදානම් වුණා. උත්සවය පූජා නර්තනයෙන් තමයි ආරම්භ වුණේ. ඒ වගේම තමයි ගැමිගේකුත් හදලා තිබුණා. දැන් සූදානම් වෙන්නකෝ අවුරුදු නටමුක කොටසක් බලන්න. හැබැයි අපිත් ගත්ත පොඩි සෙල්ෆි වීඩියෝ එකක්. කිව්වොත් මගේ ජීවිතේ මම දැක්ක පිළිවෙලම අවුරුදු උත්සවය තමයි මේ ආමි කැම්ප් එකේ අවුරුදු උත්සවය. ඇයි දන්නවද? ඒගොල්ලෝ විනාඩියක්වත් පරක් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. 8:09 නම් 8:09, 8:11 නම් 8:11. ඒ තරම් ස්පීඩ්. ඔයගොල්ලෝ බලනවා ඇතේනේ. දැන් මේ අනවුන්ස් කරන්න කියලා කිව්වට කොහොම ඉතින් අනවුන්ස් කරන වීඩියෝ එකක්වත් නැහැ නේ කියලා. මෙන්න ඉතින් ඒකටත් එකක් දැම්මා. ඊට පස්සේ ඉතින් අපේ වැඩසටහන ඉවර කරලා අපි ඉතින් ගියා ලන්ච් එක ගන්න. මෝතර ආමි කැම්ප් එකේම තමයි සූදානම් කරලා තිබුණේ. මෝතර ඒ ආමි කැම්ප් එකේ හොටෙල් එකේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි කෑම කෑවේ. ඊට පස්සේ ඉතින් ඒගොල්ලෝ සූදානම් කරලා තිබ්බ gift pack එකත් අරගෙන අපි ගෙදර එන ලෑස්ති වුණා. ඉතින් ඔන්න ඔය විදිහට අපේ ගෙදර බලා පිටත් වෙන්න අප වෙකන් අප වාහනේ ගාවට අපි දෙන්න ගියා.
ඉතින් ඔය විදිහට අපේ වාහනයට නැගලා ගෙදර බලා පිටත් වුණා. ඒ යන ගමන් ඉතින් වාහනේ කට්ටියට පාරත් කියන ගමන් අපි හිමින් සැරේ දවස ගැන සතුටු වෙමින් සතුටු සාමිච්චි යෙදමින් අපි පොඩි චැට් එකක් දාගෙන ගෙදර ගියා. ඉතින් ඔන්න ඔය විදිහට මගේ නිවේදන සහායිකාවට සමු දෙන ගමන් අද දවසේ vlog එකත් ඉවර කරනවා. එහෙනම් තවත් අලුත් vlog එකකින් හම්බෙමු. සතුටින් පරිස්සමෙන් ඉන්න.